අයිබෝවන් මහින්දලා පිස්සෙක් කරපු පිස්සෙක් පෙන්වන්නද මේ වීඩියෝ පොඩක් බලන්නකෝ. ආලකේ වුණ අයයි. ඒ අය උදම්මන අපි එන්නේ නැහැ. අපිට වැඩක් නැහැ. ගෙන්නන්නම බඩු. ඉතින් ඒ අය ආණ්ඩු ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙන්නේ. මේ ගැසට් එක කරේ නැහැ කියලා කරේ සමස්ත ලංකාවේම මිනිස්සු වෙනුවෙන් මේ පින්කම ගැසට් කරලා තියෙන්නේ මං වෙනුවෙන් නෙවෙයි. මේ රටේ සමස්ත ගණියා වර්ගයා වෙනුවෙන් මේක පින්කම සිද්ධ වෙන්නේ. මේ පඩිපෙලේ දෙමළ සිංහල මුස්ලිම් කියන ජන වර්ගයා ගමන් කරනවා. අපි අහන්නේ නැහැ. එතකොට ඒ මිනිස්සුන් ගැන මේ පලිය ආරම්භ තියෙන්නේ. සම්මා සම්බුද්ධ ශාසනයේ මිහිඳු මහ රහතන් වහන්සේගේ පලිය ආරම්භ තියෙන්නේ. මහා මහේන්ද්‍ර මහ රහතන් වහන්සේට මිහිඳු මහ රහතන් වහන්සේට රටේ පාලකයෝ පැමිණිලා රටේ මිනිස්සුන්ට මේක වන්දනාමාන කරන්න අනුග්‍රහය ලබා දෙන්නේ නැහැ. සිදු හාමුදුරුවෝ මේ හාමුදුරුවන්ට අනේ නායක හාමුදුරුවෝනේ මල්වත්තේ අස්කිරි පාර්ශ්වයේ නායක හාමුදුරුවෝනේ මෙන්න මේ හාමුදුරුවන්ව මානසික වෛද්‍යවරයෙකුට පෙන්වන්න. මේ හාමුදුරුවෝ ඇත්තටම මානසික රෝගයක් තියෙනවා. මොකද මෙයා විටින් විට එක එක දේවල් කියන්නේ හිටපු ගමන් අනුර කුමාර හොඳයි කියනවා ඊට පස්සේ අනුර කුමාර නරකයි කියනවා. මේ පිස්සු හදලා දින මෙන්න මේ මහින්ද රාජපක්ෂලා කරපු විනාශය තමයි මේ තියෙන්නේ ශාසනයට. ඉතින් මේ හාමුදුරන් පෙරහැර කරගන්න දෙන්නේ මේ මෙච්චර ලොකු පන්සලකට හම්බෙන සල්ලි වලට මොකද කරන්නේ? පන්සල් වල මිනිස්සු කොච්චර ආදාන කරනවද? කොච්චර දානපති වෙන්නවද? ඉතින් මේකට ආණ්ඩුවෙම වියදම් කරන්න ඕනද? ඒ සල්ලි ටික මොකද කරන්නේ හාමුදුරනේ? මෙන්න මේ මානසික රෝගියව හැකීක්මනින් මානසික වෛද්‍යවරයෙකුට පෙන්වන්න කටයුතු කරේ නැත්නම් මේ මිනිස්සයා මේ පන්සල මොනව කරයිද දන්නේ නැහැ. ඒක නිසා මේ මානසික රෝගියෙක් ඔගොල්ලන්ට තේරෙනවද කතා කරන විදිහ මේ බණ කියන වෙනකොට කියන්නේ විකාර කියන්නේ. මේ මොන මානසික රෝගියද මේ? මේ කියන්න හොඳ මේ මානසික රෝගියෙක් මේ මිනිස්සුන්ව රෝහල් ගත කරලා මේ මිනිස්සු අද අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න. මේ මහින්ද රාජපක්ෂලා කරපු හපංකම් මේ තියෙන්නේ. ඒ මිනිස්සු හදපු මානසික රෝගීන් මේ ඉන්නේ. ඒක නිසා කරුණා කරලා අනේ මේ මං ඉල්ලන්නේ නායක හාමුදුරුවනේ මේ දායකවරු එකතුලා මේ මිනිස්සුව රෝහල් ගත කරන්න කරුණා කරලා. නැත්නම් තව ලොකු විනාශයක් වෙයි. ගිහිල්ලා එන්න. අයබෝවන්.